ශ්‍රී ලාංකේය දෙටු පරපුර වෙනුවෙන් පිදෙන ගෞරවාන්විතම රියලිටි උත්තමාචාරය සම්පත් සංහිඳ දෙරණ 60+ සීසන් 6. අයිබෝවන් තවත් අලුත් දවසක්. හැබැයි වෙනස් දවසක් නෙවෙයි, සුපුරුදු ඔබ ආදරය කරන දෙමව්පියන්ම වේදිකාවට ගොඩ වෙන සුපුරුදු දවසක්. ඊයේ දවසේදී සුපිරි 8 දෙනාගේ තරඟවටේ පළමු කණ්ඩායම වේදිකාවට ගොඩ වුණා. අද දවසේ එහි දෙවන කණ්ඩායම තමයි ගොඩ වෙන්න බලාපොරොත්තු වෙන රැඳී ඉන්නේ. හැබැයි මේ තරඟය තුළ තරඟ දෙකක් ක්‍රියාත්මක වෙනවා. එකක් ජනප්‍රියම තරඟ කාණ්ඩය, අනිත් එක දක්ෂතම තරඟ කාණ්ඩය. අපි මුලින්ම බලමු ජනප්‍රියම තරඟ කාණ්ඩය වෙනුවෙන් මේ වෙනකොට ඔබ ඉදිරියේ SMS මනාප අපේක්ෂාවෙන් ඉන්න අපේ ආදරණීය දෙමව්පියන් කවුරුන්ද කියලා. දක්ෂතම තරුව විනිශ්චය මණ්ඩලයේ තෝරද්දී ජනප්‍රියම තරුව ඔබ තෝරන්න. ඉනිය සිස්තනක් තමන් කැමති ගායන තරුවේ අංකය සඳහන් කර 99.2ට හැකිතාක් SMS කරන්න. අංක 1 ෆැටීමා කාමලීන්. අංක 2 නීල් කුරේරා. අංක 3 පියල් කුමාර. අංක 4 ගාමිණී විමලචන්ද්‍ර. අංක 5 චන්දන වටවල. අංක 6 රාණී පද්මලතා. අංක 7 කුලරත්න සිල්වා. අංක 8 සිරිමල් ප්‍රනාන්දු. අංක 9 නිමල් මාරසිංහ. අංක 10 සුමිත් ප්‍රේමසිරි. ඕනෑම දුරකථන ජාලයකින් හැකිතාක් SMS කළ හැක. එතකොට දක්ෂතම තරුව වෙනුවෙන් අද දවසේ සුපිරි 8 දෙනාගේ තරඟ කාණ්ඩේ දෙවැනි කණ්ඩායම ගොඩ වෙනවා. අපි බලමු ඒ කවුරුන්ද කියලා. සුපුරුදු විනිශ්චය වෙනුවෙන් අදත් අපිත් එක්ක ප්‍රතිභාපූර්ණ විනිශ්චය මණ්ඩලයේ ඉන්න ඔබේ ආදරණීය එතුමන්ව මුලින්ම පිළිගන්න සූදානම් ලයාන්විත හඬක් තියෙන හඬ පෞරුෂයකට හිමිකම් කියන රාගතාල හොඳින්ම දන්න විශාරද එඩ්වඩ් ජයකොඩි මහත්මයාව ආයිබෝවන් කියලා පිළිගන්නවා. ඒ වගේම හැඩ හඬක් තියෙන ඇයත් ඉන්නවා. විශාරද සුබානි හර්ෂණී මහත්මිය ආයිබෝවන්. ඉතින් වික්‍රම කරනවා නම් මේ ගානටවත් කරන්න ඕනේ කියලා මම හැමදාම කියනවා වගේ. විශාරද ජානක වික්‍රමසිංහ මහත්මයාත් ඉන්නවා ආයිබෝවන් කියලා පිළිගන්නවා. සුපුරුදු සිනහවකින් විනිශ්චය මණ්ඩලයේ ඔහුම ඉද්දි සුපුරුදු සිනාව තවදුරටත් වැඩි කරන එකී මෙකී නොකී සංගීත රස බෙදන්න අදක් ඉන්නවා රොකී ප්‍රමුඛාසනි වාද්‍ය වෘන්දය ආයිබෝවන් කියලා පිළිගන්න ගමන් මේ සියලුම දෙනාට ආයිබෝවන් කියන්න මුලින්ම අද වේදිකාවට ගොඩවන්නේ කුලරත්න සිල්වා මහත්මයා.
සමන්ලතාවක මල් පරවීයනවා ඔබේ නමට පිදුමගේ හදවත් මල තවමත් පිබිදෙනවා මගේ හද තවමත් ලැබලෙනවා ආදර නදියක පැද ගිය ඔරුවක් පුනාටුවක පතුලේ කිඳුනා ඔබේ නම නොමැකෙන ලෙස ඇඳුනා අයිබෝවන් තාත්තේ ජානක මහත්තයා කොහොමද අපේ තාත්තගේ අද ගායනය? අද මම බැලුවා මේ සඳුන්ගස්සක ඇති සමන්ලතාව කියන ගීතය පවිත්‍ර පුතා පුදුම දිගයි. මගේ වර්සස් දෙකම මට නම් මතක තියාගන්න බෑ. ඒ හින්දා තාත්තගේ පළවෙනි අන්තරා කොටසේ පේලි දෙක තුනකම අමතක වීමක් වුණත් මම හිතන්නේ ඔබේ ගායනය පිළිබඳව අපිට තියෙන්නේ ඔබතුමාගේ මේ වෘද්ධ භාවයත් එක්ක ඒ අපේ ආදරය ප්‍රකාශ කරන්න අපේ තුන්දෙනාගේම ආදරය ප්‍රකාශ කරන්න තමයි අපි කුඩරදාත මෙතනට ආවේ. මට තාත්තට කියන්න තියෙන්නේ ඔබතුමා ලස්සන මිහිරි ගීත ගෙනාව ගණනාවක් ඔබ හරි ලස්සනට ගායනා කරා මෙතෙක්කල්. ඉතින් මම ආශිර්වාද කරනවා ඉස්සරහට යන්න ඔබට වාසනාව ලැබේවා කියලා. තව මතක ශක්තිය තියාගෙන තව පොඩ්ඩක් ඇලවෙලා වැඩි ඇලවෙන්නේ නැතුව පොඩ්ඩක් කෙලින් ඉඳලා ගායනා කරමුනේ. එහෙනම් තෙරුවන් සරණයි. බේවිනි ස්තුතිවන්ත වෙනවා ජානක මහත්මයාට. එඩ්වඩ්ස් කොහොමද අපේ තාත්තගේ අද ගායනය? අපි සතුටුයි මේ ගායනය අහලා. අපි රසයක් විඳිනවා. දැන් මාර අර අර මුලින් ගායපු දොහරාව. එහෙම නැත්නම් ඇඩ්ලිබ් එක. ඒක පටන් ගන්නකොටම අපිට තීරණය කරන්න පුළුවන් මේ කොයි පැත්තටද යන්නේ කියලා දැන්. එතකොට ඒ දොහරාවෙන් එහෙම නැත්නම් ඇඩ්ලිබ් එකෙන් පටන් ගන්න ලස්සනට මේක ගොතාගෙන ගියා. අර ජානක මහත්තයා කිව්වා වගේ වචන පොඩ්ඩක් අමතක වුණා තමයි. අපි ඒකට ඉස්කෝලේ යන කාලේ කියන්නේ මොකක්ද දන්නවද? ව්‍යාකරණ වැරදුනාට අදහස හරි කියලා තමයි කියන්නේ. ඉතින් ඔබතුමාගේ හඬට ඔබතුමාගේ ගොතන ශෛලිය ගායනය ගොතන ලීලාව හරිම අපූරුයි. ඔබතුමාට ජය වේවා. එඩ්වඩ් සර් කිව්වා වගේ තාත්තගේ ගායනය ඒ ගායනා ශෛලිය ගායනා විලාසය එකට බැඳිලා තියෙන්නේ ගෙතිලා වගේ. ඒක පුදුම ලයන්විතයි. මට කියන්න තියෙන්නේ තාත්තා ඔය ගීතේම කොටසක් කිව්වා ඔබේ නම නොමැකෙන ලෙස ඇඳුණා නේද? ඒක තමයි මට කියන්න තියෙන්නේ. සුබවතන තාත්තා. අපි තාත්තේ අපි මතක් කරමු කොහොමද නොමැකෙන ලෙසම ඇඳෙන ගමන් තාත්තව ජයග්‍රහණය කරවන්න කියලා කොහොමද ජනප්‍රියම තරුව බවට පත් කරන්න මොකද කරන්න ඕන කියලා මතක් කරමු. ගිය සිස්තන අංක 7 යොදා 99.2ට මා වෙත SMS පණිවිඩයෙන් කරුණාවෙන් ඉල්ලනවා. ලකී නම්බර් 7 අපේ තාත්තගේ නම්බර් එක DS ස්ථානක අංක 7 සඳහන් කරලා 99.2ට ඔබ හැකිතාක් SMS කරොත් අපේ තාත්තා පුළුවන් ජනප්‍රියම තරුව බවට පත් කරන්න. අපි කෙටි විරාමයක් අරගෙන නම් ඔහොමම ඉන්න. මේ සම්පත් සංහිඳ දරණ 60+ season 6. මල්ලු කෙරන් මල් සරදුනි මඩු බාසය මගේ මාලා කොමල පානි නයනෙ සුබානි සනසනුමා පෙම්පාලා මල්ලු කරානි
සරදුනි මඩු බාසනිය මගේ මාලා කෝමල පානි නයනි සුබානි සනසනුමා පෙම්පාලා හැඩවිලා මාහදවිල සරසාලා ආදර මල හැඩවිලා මා සනසා පෙම්පාලා රඟන්න සුලලෝචිනි මල්ලෝකෙරානි මල් සරදෝනි මඩු බාසනිය මගේ මාලා කෝමල පානි නයනි සුබානි සනසනුමා පෙම්පාලා රජීන හිනාවේ මේ මුළු ලොවම එපාවේ මගේ රස රජීන හිනාවේ සම්පත සතුටගෙනාවේ ඔබ නේද සුලලෝචිනි මල්ලෝකෙරානි මල් සරදෝනි මඩු බාසනිය මගේ මාලා කෝමල පානි නයනි සුබානි සනසනුමා පෙම්පාලා මල්ලෝකරානි මල් සරදෝනි මඩු බාසනිය මගේ මාලා කෝමල පානි නයනි සුබානි සනසනුමා අයිබෝවන් සිරිවල් තාත්තේ කොහොමද ඉතින් ජීවිතේ මල් 7යි හොඳින් ගෙවෙනවා ජානක මහත්මයා කොහොමද අපේ තාත්තගේ අද ඉතින් මම ඇත්තටම ඔබතුමා ගෙනාවා මේ මං ගොඩක් මාස පවිත්‍ර පුතා එඩ්වඩ් සර් සුබයිනන්ගේ මේ තමයි විවිධත්වය දැන් සිරිමල් තාත්තව එක්කෙනෙක්ගම සින්දු කිව්වේ නෑ දැන් මෙතන කිව්වා සඳවට රන්තරු පිදුරු සෙවි කළ ආදරේ රන් බිගුම් කෙසේ කියන්නද එතකොට මගතොටදී සීගිරි සුකුමාලියේ මල් පිපි දෙන එක වසන්ත සමයක සිලිසිලි සීතල ඇල්ලේ එතකොට මෙතන සීටීගේ සින්දු මිල්ටන් සිසිර සේනාරත්න මර්වින් පෙරේරා ජෝතිපාල රාජ් සෙනිවිරත් මම හිතන්නේ 6-7 දෙනෙක්ගේ ගීත මේ තාත්තා ගෙනාවා එහෙම දැක්ක එකම කෙනා මේ එතකොට ඒ තුල ඒ හැම එකම සාර්ථකව ඒ හඬ මුසු කළා අන්නේ ආදරේ තමයි ඔබතුමාට මගේ තියෙන්නේ. ජය වේවා. මට කියන්න දෙයක් ඉතුරු වෙලා නැහැ. ජානක මහත්මයා ඔක්කොම කිව්වා. ජයෙන් ජයම වේවා. මාත් අද හිතුවා මොකුත් නොකිය ඉන්න. මම ඒක ස්ථිර කරනවා. එහෙම එකක් කියන්න සනසනු මා පෙම්පාලා. Thank you sir. අපි කියමු මේ කොහොම ජනප්‍රියම තරුව කරන්න කියලා අපේ තාත්තේ. DS ස්ථානක් අංක 8,99.2කට හැකියතාක් SMS කරනෙන් කන්වන් ඉල්ලා සිටිනවා. මුකුත් කියන්න ඕනේ නැහැ සමහර දේවල් වලදී දන්නවද අපේ තාත්තා? කියන්නේ සම්පත් සංගීත සේවයක පටන් ගන්න තිබ්බනම් ආයි ජීවිතය ගැන නිකන් අමුතෙන් දොඩගෙන ඉන්න ඕනේ නැහැ. කියන්නේ මුකුත් කියාගෙන වැල්වට අරන් දාගෙන ඉන්න ඕනේ. සරලව සුකුමාරව ලස්සන්ට ගත කරගෙන යන්න පුළුවන්. මාසෙකට දෙවතාවක් පොලිය දෙනවට අමතරව නොමිලේ වෛද්‍ය ප්‍රතිලාපත් ලැබෙන නිසා. ඒ නිසා හදවතින් තරුණ ජ්‍යෙෂ්ඨ පුරවැසියෝ ඔබ අදම ආරම්භ කරන්න. සම්පත් සංගීත සේවය තුරුගෙන මකපිකට විරාමයක් අරන් එන්නම් ඔහොම මෙන්න. මේ සම්පත් සංගීත දෙරණ 60+ season 6.
කිරිදුන්නේ දරුවන්ටයි සිරුරෙන් නෑගේ කිරිපුන් මිනිසුන් වැඩුනේ බලයනි ඇගේ ඒකල ගුණ නොදන්න හිස් මිනිසුන් වාගේ එපා එපා මස් කන්නට කිරි අම්මාගේ අහිංසක තිරිසන් ගවයාටත් පනයි තියෙන්නේ එවන් සතෙකු අහෝ අකාලයේ කිමද මරන්නේ ටිකක් හිතලා බලනු ඌ පිරිසිදු තනකොළ කන්නේ නමුත් මිනිසත් බව ලැබූ ඇයි ඔබ මලකුණු කන්නේ කෙනෙකු 35 වසරක් කෑවොත් ගව මස් උයලා බලනු 365 වැඩි කර 35 යොදලා ගණන 12775ක් වෙලා ඔබට තේරුණාද ඔබ කළ පව් දුරදිග නොබලා කිරිදුන්නේ දරුවන්ටයි සිරුරෙන් නෑගේ කිරිපුන් මිනිසුන් වැඩුනේ බලයනි ඇගේ මේකල ගුණ නොදන්න හිස් මිනිසුන් වාගේ එපා එපා මස් කන්නට කිරි අම්මාගේ සමහරු ගවයා විකුණන්නේ අහිංසක සතෙකුගේ ඉර නමයින් පසු විස දෙන්නේ යලිත් ඒ මුදලින් මස් ගෙනවිත් රස කරකන්නේ තමන් විකුණු ගවයාගේ මස් බව ඔහු නැහැ දන්නේ ඉතල් මී කිරි එල කිරි පස්ගෝ රස සපයන්නේ ඉවත ලන පොහොරින් මහ එලවලු කොටු සරු වෙන්නේ එවන් සතෙකුගේ මස් නොකන අයට සෙත සැලසෙන්නේ එවන් පිරිසිදු හදවත් තුල දෙවියන් වැඩ ඉන්නේ කිරිදුන්නේ දරුවන්ටයි සිරුරෙන් නෑගේ කිරිපුන් මිනිසුන් වැඩුනේ බලයනි ඇගේ මේකල ගුණ නොදන්න හිත් මිනිසුන් වාගේ එපා එපා මස් කන්නට කිරි අම්මාගේ එපා එපා මස් කන්නට කිරි අම්මාගේ එපා එපා මස් කන්නට කිරි අම්මාගේ අයිබෝවන් නිමල් තාත්තේ මොකද ඇන්ටන් ජොන් මහත්තයාගේ නම්බර් සිවරද නියල් නෙල්සන් මහත්තයා පැත්තට හැරුණේ ඇන්ටන් ජොන් මහත්තයා පොඩ්ඩ අමතක කළ පැත්තකින් තිබ්බේයි හේතුවක් තියෙනවා මම මේක තමයි තෝරලා දුන්නේ මොකද මේක තමයි තෝරලා තෝරලා ගත්ත මේක තමයි ඉතින් ජානක මහත්තයා මේ කොහොමද නෑ මේ අතරම නිවල් ඔබ හොඳයි නමුත් අද මට ටිකක් ඔබේ අඩුපාඩු දැනුණා පොඩ්ඩක් පොඩි පිච් එකේ පොඩි ගැටලුවක් මතු වුණා කියලා මට හිතෙනවා අනිත් ජජස්ලා බලයි මොකද පර්ෆෙක්ට් ගතිය මට මදි. ඉතින් ජය වේවා. thank you sir. ජානක මහත්මයා කිව්වා වගේ මමත් ඒ අඩුපාඩුව දැක්කා තාත්තගේ ශ්‍රුති වල වෙනදට වඩා අද ටිකක් ගැටලු තිබුණා. කොහොම වුණත් තාත්තා මේ වගේ ගීතයක් අරන් ආපු එක ගැන මම ආඩම්බර වෙනවා සහ තාත්තට ස්තුතිවන්ත වෙනවා. ඉතින් තාත්තට ජය ප්‍රාර්ථනා කරනවා. thank you. ඔබතුමාගේ ගායනය
අද තව ටිකක් දියුණු කරගත යුතු මට්ටමේ තමයි තියෙන්නේ. මට ඇහුනේ මේ නිහල් නෙල්සන් මහත්තයාගේ ගීතයක් ඇන්ටන් ජෝන්ස් මහත්තයා ගායනා කරනවා. ඉතින් අපි ඔබතුමාට නිහල් නෙල්සන් මහත්තයාගේ සහ සරත් මුඩසිංහ අපේ ගීත රචක මහත්තයාගේ පිහිට ප්‍රාර්ථනා කරනවා. Thank you. අනිත් තරගකරුවන්ගේ පිහිට ඒවත් තියෙනවා. අපි මතක් කරමු තාත්තේ කොහොමද ජනප්‍රියම තරුව බවට පත් කරන්න කියලා. ඔව් මෙතෙක් ගායනා කළ ගීත ඔබ රස විඥාන මගේ අංකය අංක 9 DS ස්ථානක් අංක 9 යොදා 99.2කට හැකිතාක් SMS කරන්න ගියා මම සියලු ජනතාවගේ කාරුණික විල්ලා සිටිනවා. ඔබට පුළුවන්කමක් තියෙන ඒ විදිහට SMS කරොත් අපේ ආදරණීය තාත්තව ජනප්‍රියම තරුව බවට පත් කරන්න. ඉතින් අපි ගැට විරාමයක් අරන් එන්නම් ඔහොමම ඉන්න. මේ සම්පත් සංහිඳ දෙරණ 60+ season 6. රැකුමට පුතුන් දිවියේ දුක් ගැහැට විඳී පියසෙනෙහසට කවුගේ ලියවුණා මදේ මගේ නොවේ පුතුනේ පුසයේ නොදැරුවත් දිවිබර මට රැඳුනේ මහා මෙරකට උසයි දරුපෙම හද පතුලේ පුදුමයි පුතුනි කිම මගේලේ කිරිනෝනේ මවකට මුවාවී නුඹ වෙත දිවි දුන්නේ මම වෙමි පුතුනි එය මා පමණයි දන්නේ පියසෙනෙහස නැතිද දරුවනි හඳුනන්නේ අම්මාවරුන් පමණද මතු බුදු අයිබෝවන් සුමිත් තාත්තේ. අයිබෝවන් පුතේ. අම්මලව විතරක් නෙමේ තාත්තලත් බුදු වෙන්න ඕනේ නේ. එහෙමයි පුතේ. තාත්තා කෙනෙක් විදියට අපේ සුමිත් තාත්තගේ තාත්තා ගැන දැන් මොකද හිතෙන්නේ? මම ඉස්සර ආධුනික ගීතරංගව සින්දු ගෙනගොල්ල තාත්තා තනකොළ පිස්සේ වාඩිලා ඉන්නවා අවසන් ප්‍රතිඵල එනකම් බලාගෙන එල්ලි වෙනකම් මාත් එක්ක ඒ මතකේ මට දැන් මතක් වුණා ගීත ගායනා කරනකොට.
දැනුත් හැබැයි බලාගෙන නැති කොහෙටර වෙලානේ. තාත්තා බලන් ඇති මම තාත්තා මතක් කරලා ගායනා කරේ දැන්. එඩිට්ස් කොහොමද අපේ තාත්තගෙන ගීතය? සුමිත් ප්‍රේමසිරි මහත්තයා ඉතින් හොඳ සංවේදී ගායකයෙක් විදිහටයි අපි හඳුනන්නේ. ඇත්තටම ඉතින් පිය සෙනෙහස ගැන ගීත කවි ලියවෙන අඩුයි. මේ ඒකේ අඩුව පුරවන්න තමයි මාල්නී ජයරත්න ටීඑම් ජයරත්නයන්ගේ ආදරණීය බිරිඳ මේ ගීතේ ලියන්නේ. ඔබතුමාට ජය වේවා. බොහොම ස්තුතියි. තාත්තගේ කටහඬ තමයි දැන් මේ වෙනකොට තරඟාවලිය තුල ඉන්න හැංගීම් බරම කටහඬ තියෙන්නේ තාත්තට. මේ ගීතේ ඒ හැංගීම තාත්තගෙන් ප්‍රකාශ වුණා මදි කියලා මට හිතෙනවා. සමහර ඒ හේතුව සමහර තැන්වල මම දැක්ක දේ තමයි එඩ්වර්ඩ්ස් ඕෆ් එක ගන්නව වැඩි කියලා මට හිතුණා. එතකොට අර එකට බැඳිලා යන ඒ ගීතේ ඒ රටාව වෙනස් වෙනවා පැන යනවා වගේ වෙනවා. ඕෆ් ගන්න තැන් තියෙනවා මේකේ මුල් ගායනේ. නමුත් තාත්තා ඊට වැඩිය ගත්තා කියලා මට හිතෙනවා. ඒ වුණාට තාත්තා කොහොමද දක්ෂයි හැමදාමත්. එහෙම මේ අද හොඳ නෑ කියලා කියන්න බෑ. හොඳයි. සුවපතනවා තාත්තා. ඇත්තටම මම හිතන්නේ මේ සින්දුව ඇත්තටම කියනවා නම් දැන් මේ සීපදාරේ හතරපද කවි වලට දක්ෂතමයා තමයි එච්.එම්. ජයවර්ධනයන්. ඔහුට වුණා මොකද බාලිකාවියන් තක්සලා දොරෙන් ටරටරටටට ඒවත් මේ අයා තමයි හදලා ගන්න. ඒ වගේ අර මේ ගීතවල දැන් රෝණ විරසයන්ගේ තියෙන දක්ෂතාවය මත තමයි මේක ගැට ගහලා තියෙන්නේ. හොඳම පද. ටීඑම් ජයරත්නයන් මේක කියනකොට ඇහෙනකොට අපිට නිකන් ඒ දැනෙන පුදුමාකාර ඇඟ කිලිපොලා යන ගතිය. ඔබ මීට කලින් හොඳට ගායනා කළා. ඔබ මේක ඒ නිසා මං හිතනවා පිහිටක් ලැබෙයි කියලා. බොහොම ස්තුතියි සර්. බලමු. බොහොම ස්තුතියි. සුමිතාත් අපි මතක් කරමු කොහොමද ජනප්‍රියම තරුව බවට පත් කරන්න කියලා. DS හිස්තනක් අංක 10 99.2කට හැකිතාක් SMS කරලා මාව ඉදිරියටම ගෙන යන්න කියලා රසික ඔබ සමගින් ඉල්ලා සිටිනවා. ඉදිරියටම ගෙනියන්න පුළුවන් කමක් ලැබෙන්නේ ජනප්‍රියම තරුව කරන්න විතරයි. ඒ විදියට. එතකොට දක්ෂතම තරුව අතුරින් කවුරුන්ද මේ සුපිරි 8න් සුපිරි 7 දෙනා වෙත ඉදිරියටම යන්නේ? අපි අවසන් විනිශ්චය අරන් යනවා. ඔහොම මෙන්න මේ සම්පත් සංහිඳ දෙරණ 60+ season 6. දක්ෂයන් 8 දෙනෙක් විශිෂ්ටයන් 8 දෙනෙක් මගේ දෙපස ඉන්නවා. එක කණ්ඩායමක් ඊයේ දවසේ ගායනා ඉදිරිපත් කරපු කණ්ඩායම, අනිත් කණ්ඩායම අද දවසේ ගායනා ඉදිරිපත් කරපු කණ්ඩායම. මේ සුපිරි 8 දෙනාගෙන් එක් අයෙකුට අද වේදිකාවෙන් හැර යන්න සිද්ධ වෙනවා. ඒ කියන්නේ මෙතෙන් සිට තේරීපත් වන අය යන්නේ සුපිරි 7 දෙනාගේ තරඟ වටේට. අද දවසේ ක්‍රියාත්මක වෙච්ච සුපිරි 8 දෙනාගේ තරඟ වටේ ප්‍රතිඵල ප්‍රකාශයට පත් කරන්නයි මේ සූදානම. බලමු අද මුලින්ම සුපිරි 7 දෙනා නියෝජනය කරන පළමු වාසනාවන්තයා කවුද කියලා. රාණී පද්මලතා අපේ ආදරණීය අම්මයි පළමු වාසනාවන්තිය. ජයවම්මේ. මේ අතුරින් කවුරුන්ද සුපිරි 7 දෙනා නියෝජනය කරන මීළඟ වාසනාවන්තයා? කුලරත්න සිල්වා අපේ ආදරණීය තාත්තයි මීළඟ වාසනාවන්තයා බවට පත්වන්නේ. අපේ ප්‍රතිභාපූර්ණ විනිශ්චය මණ්ඩලයේ විනිශ්චය අනුව අද දවසේ මේ ගායනා ඉදිරිපත් කරපු ආදරණීය දෙමව්පියන් අතුරින් කවුරුන්ද මීළඟට සුපිරි 7 දෙනාගේ තරඟ වටේ නියෝජනය කරන වාසනාවන්තයා? සිරිමල් ප්‍රනාන්දු අපේ ආදරණීය තාත්තයි වාසනාවන්ත වන්නේ. මීළඟට කවුරුන්ද ඒ බලාපොරොත්තු ඉෂ්ට කරගන්න ආදරණීය වාසනාවන්තයා? පියල් කුමාර අපේ ආදරණීය තාත්තයි මීළඟ වාසනාවන්තයා. ජයව තාත්තේ. 4ක් ඉදිරියට ගියා. තව 4ක් වේදිකාව මත ඉන්නවා. මේ 4 දෙනාගෙන් කවුරුන්ද මීළඟට සුපිරි 7 දෙනා නියෝජනය කරන වාසනාවන්තයා?
නීල් කුරේරා අපේ ආදරණීය තාත්තයි වාසනාවන්ත වන්නේ. ජයව තාත්තේ. දැන් එන්න හද ගැස්ම වැඩි. තාත්තල දෙදෙනයි එක ආදරණීය අම්ම කෙනයි. මේ තිදෙනාගේම බලාපොරොත්තුව සුපිරි 7 දෙනාගේ තරඟවටේ නියෝජනය කෙරේ. බලමු මේ තිදෙනාගෙන් කවුරුන්ද මීළඟට සුපිරි 7 නියෝජනය කරන්න වාසනාව හිමි කරගන්න කියලා. සුමිත් ප්‍රේමසිරි අපේ ආදරණීය තාත්තයි වාසනාවන්ත වන්නේ. ජයවා. එක පැත්තකින් ඉන්නවා නිමල් මාරසිංහ අපේ ආදරණීය තාත්තා. තව පැත්තකින් ඉන්නවා ෆැටීමා කාමලින් අපේ ආදරණීය අම්මා. දෙදෙනාම නියෝජනය කරන්නේ ජේෂ්ඨ පරම්පරාව වුණත් දෙදෙනා යන පතයන් දෙක වෙනස්. දෙදෙනාගේ ගායන හැකියාවන් දෙක වෙනස්. අද දවසේ ගායන ඉදිරිපත් කිරීම අනුව අපේ ප්‍රතිභාපූර්ණ විනිශ්චය මණ්ඩලයේ අවසන් විනිශ්චය මත මේ දෙදෙනා අතුරින් කවුරුන්ද සුපිරි 7 නියෝජනය කරන අවසන් වාසනාවන්තයා. නිමල් මාරසිංහ අපේ ආදරණීය තාත්තයි වාසනාවන්ත වන්නේ. ජයවා. ආදරණීය ෆැටීම අම්මේ. ජීවිතය තුළ මුහුණ දෙන්න පුළුවන් අනේක විධ අභියෝග රැසකට මුහුණ දීලා හීනයක් තිබ්බා මේ වගේ වේදිකාවකට ගොඩ වෙලා තමන්ගේ හැකියාවන් ඉදිරිපත් කරන්න. ඒකට අවස්ථාවක් අපි ලබා දුන්න. ඒ අවස්ථාවෙන් උපරිම ඵල නෙලාගෙන අධීරයෙන් අධීරය වටේන් වටය කණ්ඩායමෙන් කණ්ඩායම ඉදිරියට ඇවිල්ලා සුපිරි 8 වෙනකන් ඇවිල්ලා අද දවසේ ගායන ඉදිරිපත් කිරීම අනුව ෆැටි මම්මේ ඔබට 8 වන ස්ථානයෙන් නවතින්න සිද්ධ වෙනවා. හැබැයි අපේ ආදරණීය අම්මා හිස් අතින් නෙවෙයි මේ වේදිකාවෙන් බැස යන්නේ. මේ වෙනකොටත් බොහෝ දෙනෙක්ගේ ආදරයේ ජනාදරයට පාත්‍ර වෙලා තියෙනවා. ඒ නිසාම අපේ අම්මා අපිට සම්පතක් බව හොඳින්ම දැනෙන නිසා සම්පත් සංහිඳ සේවයේ තියෙන අපේ ආදරණීය අම්මට වටිනා තිලිනයක් හිමි වෙනවා. ඒ ලබා දීම සඳහා මා ගෞරවයෙන් යුක්තව ආරාධනා කරනවා සම්පත් බැංකුවේ ශාඛා බැංකු කටයුතු ප්‍රධාන කළමනාකරු කේෂාන් දාබරේ මහත්මයාට වේදිකාවට. නොහිතන දේවල් බොහෝ සිද්ධ වෙන තරගයක්. නොහිතන දේවල් බොහෝ සිද්ධ වන වේදිකාවක්. මේ වගේම නොහිතන දේවල් සිද්ධ වෙයි ඊළඟ සතියේදීත්. සුපිරි 7 දෙනෙක් ඉන්නවා දැන්. ෆැටිමා කාමලින් අපේ ආදරණීය අම්මා අද දවසේ වේදිකාවෙන් සමුගෙන ගියත් ජනප්‍රියම තරග කාණ්ඩය වෙනුවෙන් අපේ අම්මා තාමත් තරග කරනවා. ඒ නිසා ඔබට පුළුවන් ජනප්‍රියම තරුව වෙනුවෙන් ඒ ආදරණීය අම්මට SMS මනාප පළ කරන්න. සුපුරුදු විනිශ්චය වෙනුවෙන් අද දවසේ ප්‍රතිභාපූර්ණ විනිශ්චය මණ්ඩලයට ගෞරවයෙන් ස්තුතිවන්ත වෙනවා. විතරක් නෙවෙයි රොකී ප්‍රමුඛ අස්සනි වාද්‍ය වෘන්දයටත් ස්තුතිය ආදරේ ප්‍රණාමය පිරිනමන ගමන් දයාබර ආදරණීය ප්‍රේක්ෂක හිතවතුනි සුපිරි 8ත් ඉවරයි. දැන් තියෙන්නේ සුපිරි 7. අපි ඊළඟ දවසේ ඔබ මුණ ගැහෙන්නේ සුපිරි 7 දෙනාගේ අතිශය තීරණාත්මක වූ තරගය. එතෙක් ඔබට සුබදායි සතියන්තයක්. මේ ශ්‍රී ලාංකේය දෙටු පරපුර වෙනුවෙන් නිර්මාණය වූ ප්‍රථම සහ එකම රියැලිටි උත්තමාචාරය සම්පත් සංහිඳ දෙරණ 60+ සීසන් 6.